ඕලෙල් ඉවරයි. ඊළඟට මේ මාස හතර කොහොමද කල් මරන්නේ කියලා කල්පනා කරන් ඉදි තමයි මට කල්පනා වුණේ YouTube channel එක පටන් ගමු කියලා. මම ඇත්තටම පොඩි කාලේ ඉඳන්ම YouTube channel එකක් කරන ආසාවෙන් හිටපොරා. ඒත් මේ එක එක බාධා ඇවිල්ලා ඩිමෝටිවේට් වෙලා කන්සිස්ටන්සි එක නැති වෙලා එහෙම මේක කරගන්න බැරි වුණා. ඒත් මේ පාර මම එක්ක අනිවාර්යෙන් කරනවා. මම තමයි හැම පාරම කිව්වේ. ඔබ පලයන් යන්න. හරි. මගේ නම මිෂාරි. මම ඕලෙල් ඉවර කරලා ගෙදර චූන් එකේ ඉන්න අවුරුදු 17ක ලංකාවේ කොල්ලෙක්. මං ගැන කියනවා නම් මම මහලොකු පොරක්වත් ධම්මික පෙරේරාගේ පුතාවත් නෙමෙයි. මම සාමාන්‍ය පවුලක ඉපදුණු ටෙක්නොලොජි එක ගැන පට්ට කුසලයක් තියෙන ඩයල්ලා. මීට කලින් වීඩියෝස් එකක් දෙකක් එහෙම්මෙන් දැම්මට I myself didn't know where it was going. අරු මේ වීඩියෝස් දානවා, මූ අර වීඩියෝස් දානවා කියලා හැමෝම යන්නේ දේවාලි. මමත් යන ඒවාලි වගේ වීඩියෝස් අප්ලෝඩ් කරලා මම ගියේ තැනක් නැහැ. ඉතින් මම පොඩක් පෝස්ට් වෙලා ශ්‍රී ලංකන් කන්ටෙන්ට් ගැන පොඩක් ඇනලයිස් කරා. ඇනලයිස් කරලා මම දැක්ක දේ තමයි ලංකාවේ AI කන්ටෙන්ට් කතා කරන කට්ටිය ගොඩක් අඩුයි. අඩුයි කියන්නේ ගණන් කරන්න පුළුවන් තරමක් තමයි ඉන්නේ. ඉතින් මම කල්පනා කරා මට තියෙන මේ ස්කිල්ස් පාවිච්චි කරලා මේකට මොනවාරි කරමු කියලා. Oh my god! Wow! හරියට මාස දෙකකට කලින් මම OLL එකට පාඩම් කරන් ඉද්දි මට හම්බ වෙනවා මේ notebook LM කියන AI tool එක. අනිත් models වගේ නෙමෙයි. මේක ඇවිල්ලා පොඩ්ඩක් වෙනස්. මේක ඇවිල්ලා මේකට මම මගේ අච්චුපොත විතරක් අප්ලෝඩ් කරලා මේකේ තිබ්බ ඔඩියෝ ඕවියෝ කියන ඔප්ෂන් එක මම ඒක දුන්න ගමන් මෙන්න બોලේ සර් කෙනෙක් පන්ති උගන්වනවා වගේ දෙන්නෙක් පොඩ්කාස්ට් එකක් තීලම පාඩම පැහැදිලි කරලා ඉවරයි. අන්න එදා තමයි මට තේරුනේ මේ AI එකේ තරම කොච්චරද කියලා. ඉතින් මම මේ channel එකේ AI use කරලා අපේ ඉස්කෝලේ යන නංගිලා මල්ලිලා අයියලා අක්කලාට යාලගේ ස්ටඩීස් ඉම්ප්‍රූව් කරන්නේ කොහොමද? තව ජොබ් වලට යන ඇන්ටි අංකල්ලාගේ එයාලගේ වැඩේ ප්‍රොඩක්ටිවිටි වැඩි කරගෙන වැඩ කරන්නේ කොහොමද? තව DIY electronic projects, මගේ failures, skill improvements, science behind everything වගේ පිස්සු හැදෙන topics ගොඩක් ඔයාලට තේරෙන සිංහල භාෂාවෙන් කතා කරන්නයි හදන්නේ. ඉතින් ඔයා මේ AI කියන්නේ මොකද්ද? මේකෙන් මොනවද කරන්න පුළුවන්? නැත්තම් මට මේ මොන මගු තේරෙන්නේ නැහැ කියලා මේ අබුද්දස්ස කාලේ ඔළුව අවුල් වෙලා ඉන්න කෙනෙක් නම් එහෙම නැත්තම් හાર્ඩ් වර්ක් කරන්නේ නැතුව රැට නිදි මරන්නේ නැතුව ස්මාර්ට් වර්ක් කරලා හොඳ රිසර්ච් ගන්න කැමති කෙනෙක් නම් ඔයා ඇවිල්ලා තියෙන හරි තැනට. ඉස්සරහට මේ වගේ වීඩියෝස් ගොඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයත් මාත් එක්ක මේ ජර්නි එකට එකතු වෙන්න. මට කියන්න තියෙන දෙයක් තමයි honestly මේ ලෝකේ යන විදිහට නම් නිකන් ඩිග්‍රියක් කරලා ජොබ් එකකට ගිහලා අපි කැමති ජීවිතේ ජීවත් වෙන්න අමාරුයි. ඉතින් මම පෙන්නනවා අවුරුදු 17ක කොල්ලෙක්ට ෆෝන් එකකුයි ලැප් එකකුයි තියලා කොච්චර දුරට ලෝකෙ යන්න පුළුවන්ද කියලා. මෙච්චර වෙලාව මේ වීඩියෝ එක බලන් ඉන්නවා නම් ඉතින් ප්ලීස් අර අතුපාට බොත්තමක් තියෙනවනේ SUB SCRIBE කියලා. ඒක විතරක් ඔබලා මට සප්පයක් දෙන්න. See you in the next video. Bye.